හෙල්ලෝ ඉතින් යාළුවනේ ඔන්න ඉතින් ගෙනාව අලුත් සුපිරිම රාමන් එකේ අලුත් ෆ්ලේවර් එක ආවා. ඒක ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ඊට කලින් මතක් කරන්න ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරගන්න. ඊට කලින් තදයක් තියෙනවා කියන්නේ ඉතින් channel එකේ name එකත් හදිස්සියෙම වෙනස් වුණා. ඉතින් දැන් challenge with තීක්ෂණ නෙවෙයි දැන් තීක්ෂණ vlog කියලා තමයි ඉතින් දැන්ට වැටලා ඇති කියලා බලන්න ඕන. ඉතින් දැන් මේක දාන්නේ තීක්ෂණ vlog එකෙන් හරියද? ඉතින් දැන් අද ගේන සුපිරිම ඉතින් බලන්න ඕනේ ෆ්ලේවර් එක ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න ෆ්ලේවර් එක මොනවද කියලා. බලන් ඉන්නකෝ. යාළුවනේ මෙන්න ගත්තා කෙලින්ම මේ අනාගතතර පස්සේ කෙලින්ම මම සිට් ඩවුන් වෙනවා කෙලින්ම මේක බලන්න ඉතින් සිට් ඩවුන් වුණා. ඉතින් මේකේ මේ මෙන්න චිකන් මසාලා එක ඉතින් මම දැන් මේකේ හොඳ එක සහ නරක එක ඉතින් බලන්න ඕනේ මොකක්ද කියලා. ඉතින් මේ සැලඩ් දෙක ඉතින් පැත්තකින් තියාගමු. මේකෙන් පන්නේට හටක් කාලා බැලුවා ඉතින් යාළුවනේ ඉතල කාලා බලමු. රහයි අවුලන්නේ නැහැ. ඉතින් මේකේ සැර වලින් ගත්තොත් දැන්ට මේක තමයි එක සැරේ වලින් දැන්ට එක මේක බලමු මේකේ සැර කොහොමද කියලා. ඉතින් යාළුවනේ ආන්න දෙයක් නැහැ. මේක තමයි එක මේක එච්චර සැර නැහැ. සැර නැතුව තියෙන්නේ සැරයි. මේක ඉතින් මේකට ගහන්න අමාරුයි. මේක තමයි දැන්ට වින ඉතින් දැන්ට වින. මෙයාට එක පොයින්ට් එකක් දෙන්න පුළුවන් මට. ඊළඟට යාළුවනේ මේකේ සැර පැත්තනේ ගත්තේ දැන් මේකේ රහ පැත්ත විදිහට ගත්තොත් අපි බලමු මොකද්ද මේක රහ කියලා. ඉතින් යාළුවනේ ඇත්තට මේ චිකන් මසාලා රහම එනවා. ඔයගොල්ලෝ try කරන්න ගෙදර. මේකට පැකට් 3ක් හම්බ වෙනවා. එකක් සුදු පාට එකක් අනිත් එක සෝස් වගේ එකක් හම්බ වෙනවා. මේ රතු පාට සෝස් එකකුත් හම්බ වෙනවා. තව දුඹුරු පාට වගේ සෝස් එකකුත් හම්බ වෙනවා. ඒක මික්ස් කරලා තමයි මෙන්න මේ වගේ පාටක් එන්නේ. ඇත්තට මේක චිකන් මසාලා රහම එනවා. දැන් අපි මේ කොත්තුමි එක ගත්තොත් කොත්තුමි බලමු අපි මොන වගේ රහ එනවද. ඉතින් මේ මේකේ රහ නැතුවනේ මේ රහයි. ඉතින් මේකට වඩා මේක ඇත්තම කිව්වොත් රහයි. මට මේකට තව ලකුණක් දෙන්න පුළුවන්. ඒතර මේකේ පොයින්ට්ස් දෙකයි. මේකේ පොයින්ට්ස් තාම නැහැ. ඉතින් යාළුවනේ මේකේ මේක මම හිතන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එකක්. ඉතින් අපි මේ ටික ඉතින් ගත්තොත් ඉතින් යාළුවනේ දැන් මේකේ ප්‍රයිස් කිව්වොත් ඉතින් යාළුවනේ ඉතින් මෙන්න මේක වෙන රුපියල් 300ක් යාළුවනේ. ඉතින් මේක රුපියල් 130යි. ඉතින් ඔන්න ඔකයි යාළුවනේ වෙනස කියන්නේ. ඉතින් ඇත්තටම ඉතින් ප්‍රයිස් වැඩි වෙන තරමට ඒ කියන්නේ ඕනම කෑමක් වුණත් ඇත්තටම යාළුවනේ ඉතින් රහ එනවා නැතුව නෙමෙයි. ඉතින් ඒකෙත් මේක තමයි ඉතින් ප්‍රයිස් වැඩි වුණොත් මේ ප්‍රයිස් හොඳ වලින් ඉතින් මේක තමයි එක. දැන් අපේ ලංකාවේ වගේ වට්ටමින් ප්‍රයිස් පොඩක් අඩු වෙන්න බලන්නේ කවුරුන්වත් ගන්න. ඉතින් ප්‍රයිස් අඩු වලින් ගත්තොත් මේකට පොයින්ට් එකක් දෙන්න පුළුවන්. මොකද මේක 130යි මේක 300යි. මොකද ඒතකොට මේකේ මේක 130කට ගන්න පුළුවන්. මේක රුපියල් 300කට වයි ගන්න පුළුවන්. ඉතින් මම බැලුවේ ඉතින් යාළුවනේ ඉතින් මේක ඇත්තටම රහයි චිකන් මසාලා එක. මම ආයෙමත් ඔයගලන්ට මතක් කරනවා මේක try කරලා බලන්න. මාරම රහයි. මේකේ සී ෆුඩ් එකක් තියෙනවා. සී ෆුඩ් එක මම try කරේ නෑ යාළුවනේ. මම චිකන් මසාලා තිබ්බ නිසා මම ගත්ත මේක. මේක හොඳයි නැතුව නෙමෙයි. ඇත්තටම ඉතින් මේකට අර එක පොයින්ට් එක විතරයි දෙන්න පුළුවන් යාළුවනේ. ඒ කියන්නේ ඉතින් යාළුවනේ මේක තමයි දිනුම්. ඇත්තටම මට කිව්වොත් ඉතින් යාළුවනේ මේක තමයි ඉතින් මට ලකුණු දෙන්න පුළුවන්.
මේකට එක පොයින්ට් එකක් වගේ තමයි දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම රහ නැතුවත් නෙමෙයි මේක රහයි. මේකත් රහයි. රහ නැතුව නෙමෙයි. ඒ වුණාට මට මේක තමයි ඉදිරියෙන් තියන්න පුළුවන්. දැන් ඇත්තටම ගන්න මහා රහයි. දැන් ඉතින් යාළුවනේ මේ ටික මම කාලේ ඉවර කරන්න ඕනේ. හරිද? දැන් ඒක වීඩියෝ කරන්නේ නැහැ මම. දැන් මම කාලේ ඉවර වෙනකන් ඔයාලා පොඩ්ඩක් කොහොමම ඉන්න. ඕකෝ පොඩ්ඩේ. දැන් මේකේ මෙන්න අපේ ප්‍රථම ස්ථානය චිකන් මසාලා. මෙන්න මෙයා කෙරෙම ප්‍රථම ස්ථානය වාඩි කරා. මෙන්න චිකන් මසාලා. ඉතින් දෙවනි ස්ථානයේ කොත්තුමීට වඩා ප්ලේස් එකක් නෑ. ඉතින් මෙන්න දින කොත්තුමීද අතරින් දන්නවනේ ඔයාලා මොකක්ද එක කියලා ඉතින් මෙයා තමයි එක. ඉතින් මට ඒක කලින්ම මතක් වුණේ වීඩියෝ කරන්න එකයි මට අර කණේ නතර කරලා ආව මෙතනට. යෝ අවසාන මොහොතේ එන්ඩික් ගාට ආවේ මම ඉවර කරන්න වීඩියෝ එක. ඉතින් යාළුවනේ මම හිතන්නේ නැති ඔයගොල්ලන්ට මොකක් හරි ආදර්ශයක් ගත්ත කියලා මගේ වීඩියෝ එකකින්. ඉතින් යාළුවනේ මම ඇත්තටම ගත්ත ආදර්ශය කිව්වොත් ප්‍රයිස් වැඩි වෙන්න. ඒ කියන්නේ ගාන වැඩි වෙන්න යාළුවනේ කෑම එකේ ක්වොලිටි ඉහළ නැහැ. ප්‍රයිස් අඩු වෙන්න කෑම එකේ ක්වොලිටි පහතට එනවා. ඉතින් යාළුවනේ මම හිතනවා මම ආදර්ශය ගත්තේ එමය. යාළුවනේ මම දන්නේ නැති ඔයගොල්ලන් කොහොමද ආදර්ශය ගත්තේ කියලා. මම ගොඩක් හිතනවා මගේ ආදර්ශෙම කොහොමද ගන්න නැති කියලා. ඉතින් යාළුවනේ දැන් ඔහොම කියලා දැන් අම්මට තාත්තට කරදර කරන්න එපා. ඉතින් මට චිකන් මසාලා නූඩල්ස් එකව කන්න ඕනේ. දැන් සී ෆුඩ් මේ එකව මට කන්න ඕනේ කියලා ඉතින් කරදර කරන්න එපා. ඉතින් සල්ලි තියෙන වෙලාවට කඩේට ගියා. අර ගත්ත කාලා රහ බලන්න. ඉතින් මම මේක යාළුවනේ ගෙනාවේ. දැන් මේක ඇවිල්ලා මම හිතන්නේ දවස් 7ක් විතර ඇති. මට මේ වීඩියෝ ගේන්න බැරි වුණා. ඉතින් අපේ කඩේට ආවේ දැන් කියන්නේ මම දවස් ගානක් කියලා මම දැක්කා. ඒකයි කිව්වා මගේ ඇන්ටිනුත් ඇහුවා මේ ඇන්ටි අනිත් එකක් දී කියලා. ඊළඟ ඇන්ටිව ඔව් කියලා. ඉතින් යාළුවනේ මේ ඒක අපිට වැඩ නැහැ නේද? දැන් ඉතින් යාළුවනේ තු ටික තමයි. තව එකක් තියෙනවා කරන්න. කට්ටිය මං ගොඩක්ම පස්සින් යන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. 200 යන තව චූටි ගානක් ඉන්නේ. ඉතින් 200ක් ගහමු සබ්ස්ක්‍රයිබ් ඉතින්. දැන් සබ්ස්ක්‍රයිබ්ලා 100 පුජ්ජවනේ. දැන් සබ්ස්ක්‍රයිබ්ලා 200 ගිහිල්ලා 300 ගිහිල්ලා මෙන්න චුට්ට ස්ටෙප් බයි ස්ටෙප් යන හරියද? එහෙනම් වීඩියෝ දිග්ගැස්සෙන නිසා මෙතනින් මම වීඩියෝ ඉවර කරන්න කියලා බැලුවා. ඉතින් වීඩියෝ එක මුලින් ඉඳලා ඉවර වෙනකම් බැලුවා නම් ඒකට ගොඩක් තෑන්ක්ස් කරනවා මම. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඉතින් යාළුවනේ මම මෙතන වීඩියෝ ඉවර කරනවා නම් යාළුවනේ කට්ටියට එන බයි.